කොහොමද ඉතින් මගේ යාළුවන්ට සුබ දවසක් ඔයාලා හැමෝටම ඔන්න මම අදත් ඔයාලට ලසම රස රේසිම රෙසිපි එකක් අරගෙන ආවා. මේ රස්නේ කාලෙට හදන්න පුළුවන් රසම රස සව් රෙසිපි එකක් තමයි මම අද ඔයාලට අරගෙන ආවේ. හැමදාම අපි එකම විදියට හදනවා වෙනුවට මේ විදියට එකපාරක් හරි ඔයාලා හදලා බලන්න. ඉතින් මුලින්ම මම මේ විදියට පෑන් එකක් අරගෙන ඒකට එකතු කරගන්නවා සව් ග්‍රෑම් 100. හොඳට සෝදලා මම පිරිසිදු කරලා තමයි අරගත්තේ. ඒක මම මේ විදිහට මේ පෑන් එකට එකතු කරගෙන දැන් මම මේකට එකතු කරගන්නවා වතුර වලිනුත් මිලිලීටර් 100ක්. ඔයාලා දැන් මේක ලිපේ තියාගන්න. මොකද අපි ටිකක් සව් එක තඹ ගන්න ඕනේ. ඉතින් ලිපේ ගින්දර සාමාන්‍ය මට්ටමේ තියාගෙන ඔයාලා මේක ලිපේ තියාගෙන ටිකක් මේ විදිහට හැඳි ගාලා මේක ටිකක් ඉදෙන්න දෙන්න. මේ විදිහට විනාඩි 2-3ක් ගියාට පස්සේ බලන්නකෝ වතුර එක ගොඩාක් උක්කු වෙලා සව් එක ටිකක් ඉදිලා තියෙනවා. ඉතින් මම මේක තව ටිකක් හැඳි ගාලා ඉවර වෙලා සව් එක තව ටිකක් ඉදව ගන්නවා. ඉතින් මේ විනාඩි 5ක් විතර ගියාට පස්සේ දැන් මම මේක මේ විදිහට කලවම් කරගෙන වතුර ටික හොඳට හිඳුනට පස්සේ මම මේකට එකතු කරගන්නවා පොල් කිරි වලින් මිලිලීටර් 400ක්. ඔයාලා සව් ගන්න ප්‍රමාණය අනුව එකතු කරන පොල් කිරි ප්‍රමාණය වෙනස් කරගන්න. ඉතින් පොල් කිරි ටික එකතු කරගෙන ඉවර වෙලා මම මේක මේ විදිහට හොඳට කලවම් කරගන්නවා. මතක තියාගන්න ගින්දර සාමාන්‍ය ප්‍රමාණය තියෙන්න ඕනේ. ඒ වගේම තමයි ලිපේ තියාගත්ත වෙලේ ඉඳලා ඔයාලා මේක හොඳට හැඳි ගන්න. විශේෂයෙන්ම පොල් කිරි එකතු කරගත්තට පස්සේ මොකද පොල් කිරි ටික නැත්තම් කැට හිටින්න පුළුවන්. ඉතින් මේ විදිහට උකු වුණාට පස්සේ මම මේකට එකතු කරගන්නවා සීනි වලින් මේස හැඳි එකහමාරක්. ඔයාලා එකතු කරගන්න ප්‍රමාණවල අනුව ඒ ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඔයාලට කැමති විදිහට සීනි එකතු කරගන්න පුළුවන්. සීනි එකතු කරගෙන ඉවර වෙලා මම මේක ආයෙ පාරක් හොඳට කලවම් කරගන්නවා. කලවම් කරලා විනාඩි 2-3ක් ගියාට පස්සේ දැන් මම මේකට එකතු කරගන්නවා ලුණු වලින් තේ හැඳි භාගයක්. එකතු කරගෙන ආයෙත් මම මේක හොඳට කලවම් කරගන්නවා. කලවම් කරගෙන හොඳට මේ කිරි ටික හිඳෙන්න දෙන්න ඕන. ඔයාලා මේක විනාඩි 2ක් විතර මේ විදිහටම ලිපේ තියලා කිරි ටික හොඳට හිඳෙනකන් ඉන්න. මේ විදිහට විනාඩි 5ක් විතර ගියාට පස්සේ කිරි ටික හොඳටම දැන් හිඳිලා තියෙන්නේ. ඒ වෙලාවේදී මම මේකට එකතු කරගන්නවා චොකලට් පවුඩර් වලින් ග්‍රෑම් 50ක්. ඔයාලට මේකට චොකලට් උනත් එකතු කරගන්න පුළුවන්. මම චොකලට් පවුඩර් එක තමයි එකතු කරගත්තේ. එකතු කරගෙන ඉවර වෙලා හොඳට මේක මේ විදිහට කලවම් කරගන්න. විස්ක් එකක් වගේ පාවිච්චි කරනවා නම් ඔයාලට ගොඩක් හොඳයි මේකට ඉක්මනට කලවම් කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට මම හොඳට කලවම් කරගන්න විනාඩියක් දෙකක් අරගෙන මේ චොකලට් පවුඩර් එක මේ සව් එකත් එක්ක හොඳට කලවම් වෙනකම්ම ගින්දර සාමාන්‍ය ප්‍රමාණය තියාගන්න. ඔයාලා මතක් කරලා ගින්දර වැඩි කරගන්න නම් එපා. එතකොට මේකේ අඩිය අල්ලන්න පුළුවන්. ඔන්න දැන් මේ විනාඩි 3-4ක් ගියාට පස්සේ දැන් හොඳට මේක කලවම් වෙලා තියෙන්නේ. ඉතින් මේක මම තව ටිකක් මේ විදිහටම ලිපේ තියාගෙන උයා ගන්නවා විනාඩි 2ක් විතර වගේ. උයාගෙන ඉවර වෙලා මෙන්න මේ ප්‍රමාණයට වගේ වෙනකොට හොඳට උගු ගතියට ඇවිල්ලා මෙහෙම හැන්ද උස්සලා බලනකොට කෑලි කෑලි වගේ වැටෙනවා නම් අන්තිම ටික මේකේ හරි පදමට ඇවිල්ලා තියෙන්නේ. මේ වෙලාවේදී මම ලිප ඕෆ් කරගන්නවා. ඕෆ් කරගෙන මේක ටිකක් මේ විදිහට ලිප උඩම නිවෙන්න දෙන්න. ලිප උඩම නිවෙන්න දීලා මේක ඔයාලා පුඩින් එක සෙට් වෙන්න තියාගන්න වාජනයට අරගෙන මේක දාගන්නයි තියෙන්නේ. ඔන්න මේ පැය භාගයක් විතර ගියාට පස්සේ මේ මිශ්‍රණය දැන් හොඳට නිවිලා තියෙන්නේ. ඉතින් මම දැන් මේක ටිකක් මේ විදිහට කලවම් කරගෙන ඉවර වෙලා අපි පුඩින් එක සෙට් වෙන්න තියාගන්න භාජනයට මේක මම අයින් කර ගන්නවා. ඔයාලට මේක භාජන 2-3කට එකතු කරගන්න පුළුවන්. නැත්නම් එක භාජනයකට එකතු කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට මම එකතු කරගෙන ඉවර වෙලා මේක ෆ්‍රිජ් එකේ සාමාන්‍ය කොටසේ පැයක් විතර මේක මම තියාගන්නවා. එතකොට මේක හොඳට සෙට් වෙනවා. ඔන්න මේ තමයි ෆ්‍රිජ් එකේ මම සෙට් වෙන්න තියාගත්ත අපේ සව් පුඩින් එක. ඉතින් බලන්නකෝ දැන් හොඳටම සෙට් වෙලා තියෙන මේ පැයක් විතර මම ෆ්‍රිජ් එකේ තියාගත්තට පස්සේ තමයි. ඉතින් මම මේක මේ විදිහටම අනිත් පැත්ත හරව ගන්නවා. වෙන ප්ලේට් එකක් අරගෙන අනිත් පැත්ත හරව ගන්නවා. බලන්නකෝ හරිම ලස්සනයි. ඉතින් ඔයාලට මේක මේ විදිහට වුණත් කන්න පුළුවන්. මම නම් මේකට අයිස්ක්‍රීම් ටිකකුත් එකතු කරගත්තා. අයිස්ක්‍රීම් එක ටිකක් දිය වෙලා තියෙන්නේ. ඉතින් අයිස්ක්‍රීම් එකතු කරගෙන ඉවර වෙලා මම මේකට ඊට උඩින් පැණි ටිකකුත් එකතු කරගන්නවා. ඔයාලට මේක අත්‍යවශ්‍යම නැහැ. කැමති නම් විතරක් එකතු කරගන්න පුළුවන්. එකතු කරගෙන ඔයාලට රස බලන්නයි තියෙන්නේ. ඇත්තට මේක හරිම රසයි. ඔයාලා අනිවාර්යයෙන්ම හදලා බලන්න. මේක හරිම රසයි. සව් තියෙනවා නම් ඔයාලා හැමදාම හදනවා විදිහ වෙනුවට මේ විදිහට ඔයාලා හදලා බලන්න එකපාරක් හරි ඔයාලා අනිවාර්යෙන් මේකට කැමති වෙනවා.
ඉතින් හදලා බලලා කොහොමද කියලා මට කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. ඔයාලගේ කමෙන්ට් එක තමයි මම ගොඩක් ආදරෙන් බලාපොරොත්තු වෙන්නේ ඔයාලගෙන්. වෙනස්ම විදිහේ අතුරුපසක් මේක එක නිසා අනිවාර්යයෙන්ම try කරලා බලන්න. ඔයාලට ආයෙත් මේ වගේම ලේසිම රෙසිපි එකක් අරගෙන ඉක්මනට මම ඔයාලව හම්බෙන්නම්. ඔයාලට සුබ දවසක්.